හරි දැන් අපි ඔය ගේට්ස් ටිකක් දාලා බලමු සර්කිට් එකක් අඳින්න. ඒකට මම කියනවා මෙන්න මේ වගේ x y බාවල හෝල් බා x ඩොට් y වල හෝල් බා. මෙන්න මේකට සර්කිට් එකක් ඇඳලා දෙන්න. ඒක තමයි නම්බර් 1. එතකොට මේකෙදි වෙන්න ඕන මොකද්ද? ඔය හෝල් බා තියෙන එක වෙනම කරන්න ඕනේ. ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය විදිහට ඒ ටික කරන්න. හරි. අඳින්න බලන්න සර්කිට් එක මේකට. මේකේ ඉන්පුට්ස් දෙකයි තියෙන්නේ x and y මේ විදිහට ගත්තා බලා ගන්න. ඕකේ. ඉස්සලම y බා ගන්න එපේ. මෙන්න not gate එකක් දැම්මා. එතකොට මෙතනින් එහාට එන්නේ y bar එක හැම වෙලාවෙම ගේට් එකක් දාපු ගමන් මොකද්ද කරේ කියලා ලියන්න y bar. y bar නැන්ඩ් නෝ කරන්න ඕනේ x එක නෝ කරන්න. එතකොට ඔන්න x එක නෝ කරනවා. නෝ කරනවා කියන්නේ මෙතනට දානවා මෙන්න එහෙම නෝ ගේට් එකක්. all bar එකක් නේ. ඔන්න මෙතන බෝලයක් එන්න ඕන ඔන්න. ඒතර මේ තියෙන්නේ x y බාවල හෝල් බා. දැක්කනේ යට y බා එක වෙනම කරන්න ඕන. ඊට පස්සේ තියෙන x.y වල හෝල් බා. එහෙනම් y එකක් මෙතනින් ගන්නවා මම. මෙන්න මෙහෙම. x එකක් මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඒක and එකක්. ඒ කියන්නේ NAND එකක් තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ x.y වල හෝල් බා. අන්තිමට මේ දෙන්නව ඕ කරන්න ඕන normal OR gate එකක් දාලා. ඕකේ. ඔන්න දැක්කනේ. ඔක තමයි ෆයිනල් අවුට්පුට් එක ඔන්න සර්කිට්. ඇන්දේ නැත්තම් ඇඳගන්න. දැන් මේක අඳින්න අර ටූල් එකෙන්. මොකද්ද මල්ටිමීඩියා ලොජික් ටූල් එකෙන් අඳින්න බලන්න මේ. දැන් මේ ඇප්ලිකේෂන් එකේ නෝ ගේට් එක ගන්නෙ කොහොමද? මෙහෙම ඉන්පුට්ස් එකක් තියෙනවා. දැන් නෝ ගේට් එක ගන්න මෙන්න මෙහෙමයි. ඕ ගේට් එක දාලා ඊට පස්සේ ඩබල් ක්ලික් කළා ඉන්වර්ට් මේ තියෙන්නේ නෝ. අන්න නෝ ගේට් එක ගන්න විදිහ. නැන් ගේට් එකත් එහෙම තමයි ගන්න. දැන් මේකේ ඉස්සල්ලාම අපිට not ගේට් එකක් අවශ්‍ය වෙනවා. y bar එකට දාන්න. ඊට පස්සේ අපේ එක්ස්ප්‍රෙෂන් එක මොකද්ද තිබ්බේ? x y bar වල all bar. කොට y bar. මෙතනින් y bar එනවා. මේකෙන් නැන්ඩ් එක එනවා. x y bar වල all bar තමයි මේ. හරිද? ඊට පස්සේ x.y bar නැන්ඩ් ගේට් එකක් තියෙන. නැන්ඩ් එකක් ගත්තා. ඩබල් ක්ලික් කරා ඉන්වර්ට්. එතනින් ගත්තා මෙතනින් ගත්තා. ඊට පස්සේ අන්තිමට ඒ දෙන්නව ඕ කරන්න ඕන. ඕ එකක් තියෙන්නේ. ඔන්න ඔබ ඕ එකක්. හරි. මේකට LED ලයිට් එකක් ඊට පස්සේ අපි කනෙක්ට් කරමු.
හරි ඉතින් මේක දැන් වැඩ කරන විදිය බලන්න ට්‍රුත් ටේබල් එක අඳින්න ඕන. නමුත් ඒක අවශ්‍ය නැහැ. මොකද ට්‍රුත් ටේබල් ඒ සාමාන්‍ය නැන්ඩ් ඇන්ඩ් නෝ වලට අඳින ලෙවල් එකට ඕගලන්ට එන්නේ නැහැ. නමුත් ඔන්න ෆයිනල් සර්කිට් එක. අපි නිකන් බලමු ඔපරේට් වෙන විදිය කොහොමද කියලා. දෙකම 0 නම් මේකේ 1 වෙන්නේ. x1 y0 නම් ඒත් 1. දෙකම 1 නම් 0. y1 x0 වුණොත් ඒත් බල්බ් එක පත් වෙනවා. දෙකම 1 නම් විතරයි මේකේ 0 වෙන්නේ. හරි. අනිත් හැම අවස්ථාවෙම මේක 1. එහෙම සර්කිට් එකක් තමයි ඉන්නේ. ඉතින් ට්‍රුත් ටේබල් එක ඇන්දොත් අවසානයේ එහෙම තමයි ඉන්නේ. හරි. ඕකේ ඔන්න සර්කිට් එක. හරි. එතකොට ලොජික් ගේට්ස් හතම ඉවරයි. එතකොට ලොජික් ගේට් එකක තියෙන දෙයක් අපි කොහොමද මොකද්ද සර්කිට් එකකින් පෙන්වන්නේ ට්‍රුත් ටේබල් එකකින් පෙන්වන්නේ කියලා දැන් දන්නවා. දැන් ඕක අනිත් පැත්තට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම සර්කිට් එකක් අඳිනවා. ඒකේ එක්ස්ප්‍රෙෂන් එක ලියලා දෙන්න. හරි. ඕකේ. මම සර්කිට් එකක් අඳිනවා. මට මේකේ එක්ස්ප්‍රෙෂන් එක ලියලා දෙන්න. ගේට්ස් අඳුරා ගන්න බැරි නම් කියන්න. හරි. මෙන්න මේකේ එක්ස්ප්‍රෙෂන් එක ලියලා දෙන්න බලන්න මට පුළුවන් නම්. ඊට පස්සේ මම කියන්නම් කොහොමද කරන්න කියලා. සර්කිට් එක ඇඳ ගන්න ඇඳගෙන මට මේකේ එක්ස්ප්‍රෙෂන් එක ලියලා දෙන්න. හැම තැනම මේකේ මෙහෙම එකක් ලියන්නේ මේ වම් අත පැත්තේ ඉඳන් වෙන හැම දෙයක්ම ලියන්න ඕනේ. මෙතන මොකද්ද වෙන්නේ? x bar. මේ මොකද්ද වෙන්නේ? x bar එකයි y එකයි and වෙනවා. එහෙනම් x bar and y dot y. මෙතන මොකද්ද වෙන්නේ? මේ y bar එකක් x bar එකක් එක්ක o වෙනවා. sorry x එක්ක o වෙනවා. x plus y bar. හරි. අන්තිමට මොකද්ද මේ දෙන්න and වෙනවා. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? x bar dot y මෙතන මොකද්ද වෙන්නේ? x plus y bar ඒ දෙන්නට මතක ඇතුව වරහණක් එන්න ඕන. වරහණ ආවේ නැත්තම් වැඩේ කචල්. වරහණක් ඇවිල්ලා මැද්දෙන් and එකක් එන්න මෙතන dot එකක් එන්න ඕන. ඔන්න ෆයිනල් අවුට්පුට් එක. ඕකේ. දැන් ඔන්න ඕකට ට්‍රුත් ටේබල් එක අඳින්න. ඒක තමයි හෝම්වර්ක් එක. මේකට ට්‍රුත් ටේබල් එක අඳින්න ඕන. සර්කිට් එක ඇඳා එක්ස්ප්‍රෙෂන් එක අපි ගත්ත සර්කිට් එක තියෙනවා නම් එක්ස්ප්‍රෙෂන් එක අපිට ලියන්න පුළුවන්. ඊළඟට ට්‍රුත් ටේබල් එක අඳින්න හෝම්වර්ක් එක විදියට. හරි. එහෙනම් අදට මෙතනින් අවසానයි.